මේ අල්බා ලුලාවල තියෙන මේ සතිපොලක් කියන්නේ හැම ජාතියක්ම තියෙනවා මේකේ. කෑම වර්ග, ඊට පස්සේ පළතුරු වර්ග, එළවලු වර්ග, අයිස්ක්‍රීම්, ඒත් එක්කම මස් මාළු වර්ග තියෙනවා. මේක ඇත්තටම කෑම තියෙනවා. ඒ වෙලෙම හදලා දෙන කෑම වෙන රසයි, ගොඩක් රසයි. ගොඩක් පොලිමක් ඉන්නවා. අරක්කු වර්ග තියෙනවා. ගොඩක් මේ පොලිමේ ඉන්නේ. ඉතින් බාබකියු වගේ ಜಾති ගන්න තමයි. හරිම රසයි මේ කෑම වර්ග. අපේ ලංකාව වගේ නෙමෙයි ඇවිල්ලා ඇත්තටම අරක්කු වර්ග, බියර් වර්ග ඕන දෙයක් තියෙනවා. ඒ වෙලේ හම්බ වෙන බාබකියු තියෙන්නේ මේවා. ඇත්තටම ගොඩක් රසවත්. රෙදි පිලි වර්ග, ඊට පස්සේ වාහන අමතර කොටස්, ඊට පස්සේ ෆෝන් වර්ග, ටැබ්. අපිට ඇත්තටම අවශ්‍යයි කියන හැම දෙයක්ම නැතිම දෙයක් නැහැ. හැම දෙයක්ම තියෙනවා. රෙදි පිලි වෙලා අලුත්ම ඇඳුම් වගේ තියෙනවා. ඒ කියන්නේ ෆැක්ටරි අවුට්ලට් වගේ ඒවා තමයි මේ තියෙන්නේ. ගොඩක් ගණන් අඩුයි. අපි ඇත්තටම අපිට ලංකාවේ මේ වගේ ගන්න අමාරුයි. මොකද ඒ තරම් හැම જાතියක්ම තියෙනවා. සුවඳ විලවුන් වර්ග, දත් බෙහෙත්, හැම වර්ගයක්ම වගේ. ඊට පස්සේ ඔබට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රික් අයිටම්ස් හැම දෙයක්ම මේ වගේ තැන්වල ඉතා පහසු මිලට ගන්න පුළුවන්. ඒ කියන්නේ කඩේ ඇත්තන රුපියල් 1000ක් වෙන දේ මේකේ අපිට රුපියල් 200කට 150කට වගේ තියෙනවා. ඒත් එකම කෑමට රසවත්ම ආහාර ජාතියක් වෙන බඩිරිඟු. ඉතා රසවත්ම බඩිරිඟු වර්ගයක් තමයි මේක. වර්ග තියෙනවා. ගන්න පුළුවන්. ගෙවත්තේ විදි අවශ්‍ය උපකරණ හැම දෙයක්ම වගේ තියෙනවා. මේක ගොඩාක් ලොකුයි. මේක මම හිතන්නේ අක්කර 3ක් 4ක විතර වගේ තියෙනවා මේක. ලංකාවේ රුපියල් 20000ක් 30000ක් වගේ වෙන ඩෙනිම් වර්ග, ෂෝට්, ටී-ෂර්ට් තියෙන. ඇත්තටම ගොඩක් ගණන් අඩුවට ගන්න පුළුවන්. මේ ඉන්නෙත් ඒ වගේ දෙන්නෙත් තමයි ලංකාවේ.